ඉතින් කොහොමද මගේ යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් අද අපිට නම් හරි සතුටු දවසක්. අපේ චූටි පුතාගේ අප්පච්චිගේ අද බර්ත්ඩේ එක. ඉතින් දිගටම වීඩියෝ එක බලන්නකෝ. අද අපේ දවස ගෙවුනේ කොහොමද කියලා බලන්න. ඉතින් උදේම ඇහැරලා මම පහනක් පත්තු කරලා බුදුන් වන්දා. එයාට නිරෝගීමත් යහපත් දිවියක් ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් චූටි පුතාවත් ලෑස්ති කරේවා. ඔන්න අප්පච්චි වැහැරවනවා. අපි දෙන්න චූටි gift එකක් ගත්තා. ඒක එයාට දුන්නා. Happy birthday. Happy birthday. ඉතින් ඒ පුංචි තෑග්ගය හරි සතුටින් පිළිගත්තා. එයා ජොබ් එකක් කරාට මං ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්නේ. ඉතින් එයාගේ සල්ලි වලින්ම තමයි මේ පුංචි තෑග්ග අපි ගත්තේ. අඳු මෙහෙම බලලා ඉතින් එයා පුතාව ගිහින් දාන්න යන්න ලෑස්ති වුණා. මේ දවස් ටික ඉතින් අප්පච්චින් හින්දා බබා යන්නේ එයත් එක්ක නැත්තම් වීල් එකේ යන්නේ. බබා ගියාම බබාගේ යාළුවෝ ටික බලන්නකො බලාගෙන ඉන්නවා. හැමදාම එහෙම තමයි පුතා යන වෙලාවට අවිල්ල බලාගෙන ඉන්නවා. ගොඩක්ම පූස් පැටව දෙන්න තමයි හරි ආදරේ පුතාට. එයාලවත් චුට්ටක් කොයි හුරතල් කරලා මගේ ඇඳුමක් තිබ්බා. මම ඒක මහක් ගත්තා. ඒකල කොහොම හරි බබාව ගන්න වෙලාවත් ආවා. ආයෙම ලෑස්තිලා යාළුවනේ. අද පුතාව එක්ක යන මාත් යනවා. අයියට කේක් එකක් ගන්න ඕනේ ඒක කරගන්න. සුකි අපි ගිහින් යනවා ඉන්න බෑ. කොහොමද යන්න බෑ. ඒකලා අපි ගෙදර ආවා. ඇවිල්ලා මං එයාට කෑම හැදුවා. චිකන් හදලා පරිප්පුයි කට්ලට්ුයි පිපිඤ්ඤා සලාඩ් එකකුයි එළවලු බත් හදලා පපඩම් දැද්දා. කෑමත් දීසි වලට දාගෙන මං ලොකු මේසෙට ඇරියේ නෑ. පුංචි ස්ටූල් එකට කෑම ටික ඇරියා. ඉතින් අද අපි 3 දෙනා විතරනේ ඉන්නේ. ඒ හින්දා මං ඒකලා එයාට බත් එක්කුත් බෙදවුවා. පුංචි පුතාත් ඉතින් මට හැමදේටම උදව් වෙනවා. එයාත් හරි ආදරේ අප්පච්චිට. ඒකල්ලා ඉතින් හැමතැනම හලාගෙන බබා තනියම එයාගේ බත් එකක් බෙදාගත්තා. අයියලාගේ තාත්තත් ආවා. ඉතින් අපි 4 දෙනා දැන් කන්න තමයි ලෑස්තිව දවල්ට. මන්නම් හරි ආදරේ මගේ මේ පුංචි පවුලට. හැමෝම වගේ ජීවිතේ ගෙවන්න කැමති නිදහසෙන් සැහැල්ලුවෙන්. ඉතින් මට නම් ඒ ජීවිතේ ලැබිලා තියෙනවා. ඒකට මම මේ මුළු විශ්වයටම ස්තුති කරනවා. මොන අඩුපාඩු අපිට තිබ්බත් ජීවිතේ ජීවත් කරන්න පුළුවන් ආදරයට මම නම් එහෙම තමයි විශ්වාස කරන්නේ. හැමෝටම ඒ වගේ ආදරයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි කාලේ ඉවරයි. අප්පච්චි පුතයි ඔන්න ගේ ඇතුළෙම සෙල්ලම් කරනවා. මගේ හස්බන්ඩ් මට දැන් හම්බ වෙලා අවුරුදු 14ක් විතර වෙනවා. ඒ කාලෙන් අපි එක ගෙදරකට ඇවිල්ලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ඉතින් මේ පුංචි කාලයට අපි අපිව තේරුම් අරන් හරි ආදරෙන් ඉන්නවා අපි පුංචි පුතත් එක්ක.
මේ තමයි අපි ගෙනාපු චූටි කේක් එක. එයා ඉතින් එයා ගැනට වඩා මායි පුතයි ගැන හිතනවා. හරිනම් ඉතින් මීට වඩා දෙයක් අපි එයා වෙනුවෙන් කරන්න ඕනේ. Happy birthday to you, dear Apache. Happy birthday to you. පුංචි දේවල් ටිකක් කරලා හරි එයාව සතුටු කරන්න පුළුවන් වුණ එක ගැන මටත් සතුටුයි. ඉතින් ඔයාට සුබ උපන්දිනයක් නිරෝගීමත් දිවියක් ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදුර වගේම යන්න තියෙන දුරත් ඔයත් එක්ක යන්න හරි ආදරෙන් සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ යාළුවෝ ඉතින් ඔන්න කේක් කන්න ඇවිල්ලා ඉන්නෝ එතෙන්ද වෙලා. අපි රෑ කෑමට කොහෙට හරි ගිහින් කන්න කියලා හිතුවේ. අපිට වැස්සත් එක්ක ඉතින් ඒක කරන්න බැරි වුණා. ටවුන් එකෙන් රයිස් එකක් ගෙනල්ලා අපි තුන්දෙනා ඉතින් රෑට කෑවා. ඉතින් මේ කරන දේවල් තවත් කෙනෙක්ට පුංචිම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපිට තියෙන විදිහට පුංචිම හරි සතුටක් ලබන එක තමයි අපේ සතුට. අපිත් එක්ක එකතු වෙලා නැති අය අපේ වීඩියෝ බලන්න අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා හැමෝටම නිරෝගීමත් ලස්සන දිවියක් ප්‍රාර්ථනා කරන ගමන් මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ආයෙත් අපි වීඩියෝ එකකින් එහෙනම් හම්බ වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.